හෙලෝ ගයිස් අපි අද හදන්න යන්නේ ඉතුරු වෙච්ච බත් වලින් රසම රස කෑම එකක්. මම මේකට ඉස්සෙල්ලම හීනියට ලුණු අම්මිරිස් කපා ගන්නවා. ඊට පස්සේ මම වංගෙඩියකට සුදු ලුණු දාලා ඒව හොඳට කොටා ගන්නවා. මම ඊට පස්සේ වලදක් ලිපේ තියලා ඒකට තෙල් දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට පපඩම් දාලා ඒක බාගට බෙද ගන්නවා. මම ඒ ටික පැත්තට කරලා ඒකට සුදු ලුණු දාලා ඒක ටිකක් කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම ඒකටම ලුණු දාලා ඒවත් හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම ඒකටම මිරිස්, රම්පේ, කරපිංච දාලා ඒ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්නවා විනාඩියක් දෙකක් විතර. ඒ ටික කලවම් කරලා ඉවරනාට පස්සේ මම ඒකට ඇති තරමට කෑලි මිරිස්, ගම්මිරිස්, රසපදමට ලුණු දාගෙන ඒ ටික හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ අපි බත් ටික දාගෙන ඒ බත් ටික විනාඩියක් දෙකක් හොඳට කලවම් කර ගන්නවා. දැන් අපි මේක හදලා ඉවරයි. මේක මාරම රසයි. ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට සමු ගන්නවා. හැමෝටම ගුඩ් බයි.